ශ්‍රී ලංකීය සෞඛ්‍ය සේවයේ පුරා ප්‍රධාන කාරණා හතරක් අනුවශයෙන් තියෙනවා. අත්සන් කරලා වෘත්තීය සමිති සංධානයේ පිළිතුරීම අද සිදු කරනු ලබනවා. කේවල් කිරීම සඳහා සෞඛ්‍ය සේවාවට ඒ වගේම රටට අද ඊටාම වැදගත් දවසක්. සෞඛ්‍ය ශාස්ත්‍රයේ එකමුතුවක් අද මහ පොළොවේ පැල කරන දවස. මෙහෙම අපි 2003 සන්දානගත වුණා. අපි ඒ ඉල්ලීම් ජයග්‍රහණය කරා. ඊළඟට අපි වෘත්තීය වේදීන් විදිහට අවස්ථා ගණනාවක සන්දානගත වුණා. ඒ සන්දානගත වෙච්ච හැම වෙලාවෙම අපි ජයග්‍රහණය කරා. බෙදුණු වෙලාවල් වල අපිට වැඩිපුර පරාජය තමයි උරුම වුනේ. ඒක නිසාම මේ එකමුතුව සෞඛ්‍ය සේවාව විදිහට මේ කාර්ය මණ්ඩලයේ විදිහට රට විදිහට වැදගත් කියන කාරණය අතිශය වැදගත් කාරණයක්. සෞඛ්‍ය ශාස්ත්‍රයේ ප්‍රශ්න තියෙනවා. ජනතාවට ප්‍රශ්න තියෙනවා. සෞඛ්‍ය ශාස්ත්‍රය පැත්තෙන් ගත්තොත් මිනිසුන්ට අද බෙහෙත් පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. ඖෂධ හිඟයි. රෝහලක් ගත්තොත් OS ලිස්ට් එකක් සමහර තැන්වල ප්‍රදර්ශනය කරලා තියෙනවා. out of stock බෙහෙත් නැහැ. ඒවා එළියෙන් ගේන්න ඕන. ශල්‍ය කර්මයකට රෝහලකට ගියොත් උපකරණ නැහැ. ඒවා එළියෙන් ගේන්න ඕන. බෙහෙත් මිල වැඩි, ඖෂධ මිල වැඩි. ඒක ප්‍රශ්නයක් විදියට තියෙනවා. බාර බෙහෙත් සම්බන්ධ ප්‍රශ්නයක් කලින් කලට එනවා. පහුගිය මාසෙත් ආවා. ඒ ජනතාවගේ පැත්තෙන් ප්‍රශ්න. ස්ටෙන්ට් එක නැහැ. අක්සිකාචයක් දාන ගියොත් නැහැ. ඒකට දසදහස් ගණන් ලක්ෂ ගණන් දෙන්න ඕන. මිනිසුන්ට එහෙම සල්ලි නැහැ. මොන ජනතාවාදී සෞඛ්‍ය සේවාවක් කියන එක නිදහස් සෞඛ්‍ය සේවාවක් කියන එක අද ප්‍රශ්නයක් බවට පරිවර්තනය වෙලා තියෙනවා. ඉතින් මේක කතා කරන්න ඕන. කතා කරලා වාඩි වෙන්න ඕන. අහුම්කම් දෙන්න ඕන. නමුත් එහෙම කරන බවක් අද පේන්නේ නැහැ. ඇමතිවරයා වාඩි වෙන්නේ නැහැ. ආණ්ඩුව වාඩි වෙන්නේ නැහැ. වෘත්තීය සමිතිත් එක්ක වාඩි වෙන්නේ නැහැ. ඒක සාකච්ඡාවක් නැහැ. ඒක සටන් විතරයි ඉතුරු වෙන්නේ. සටන්ද ඉල්ලන්නේ කියන කාරණේ පිළිබඳ ප්‍රශ්නයක් අපිට තියෙනවා. ඉතින් අපි එකමුතු වෙනවා කතා කරන්න වාඩි වෙන්න. එහෙම දැන් බැරි නම් සටන් කරන්න. වෙන උත්තරයක් නැහැ. සෞඛ්‍ය කාර්ය මණ්ඩලය පැත්තෙන් ගත්තා. අද වෙනකොට කාඩර් එක අනුමත සේවක සංඛ්‍යාව යථාවත් කරලා නැහැ. පරණ අනුමත සේවක සංඛ්‍යාව වල තාම දුවන්නේ. මිනිස්සුන්ට වැඩ කරන්න අමාරුයි. පැය 24 එක දිගට වැඩ කරන්න වෙනවා. ෂෝට් ලිව් එකක් ගන්න විදියක් නැහැ. නිවාඩුවක් ගන්න විදියක් නැහැ. මේ ප්‍රශ්න විසඳන්න ඕන බලධාරීන්. අනිත් පැත්තෙන් ගත්තම උසස් වීම නැහැ. ස්ථානවාරු අවුලකදී දකුණු පළාතේ දෙන උසස් වීම ක්‍රමවේදය නැගෙනහිර නැහැ. අර හමුදාවේ සහෝදරයෙක් මිය ගියාම Tamanට උසස් වීම ගෙදරට ආපු ඉතිහාසයක් අපිට තිබුණා. එවැනි ඉතිහාසයක් සෞඛ්‍ය ශාස්ත්‍රයේ දැන් අලුතෙන් ලියවෙමින් තියෙනවා. නැගෙනහිර පළාතේ වෝඩ් මාස්ටර් කෙනෙක් විශ්‍රාම ගියා. ඔහුගේ පත් වීම හම්බෙන්නේ උසස් වීම හම්බෙන්නේ දැන් තව සත් දෙක තුනකින් ගෙදරට. ඉතින් එවැනි තත්වයක නම් මේ සෞඛ්‍ය ශාස්ත්‍රය යන්නේ මේක මෙහෙම දිගටම යන්න බෑ. මේක වෙනස් වෙන්න ඕන. අනිවාර්යයෙන්. හුඟක් තැන්වල ස්ථානවාර ක්‍රමවේදය හරියට ක්‍රියාත්මක කරන්නේ නැහැ. ප්‍රොමෝෂන් සිස්ටම් එක හරියට ක්‍රියාත්මක කරන්නේ නැහැ. 2025 බජට් එකෙන් උසස් වීම ටික කප්පාදු කරා. දීමනා කප්පාදු කරා. අපි සටන් කරා හැමෝම. කැපුණු හැම කෙනෙක්ම. උසස් වීම ක්‍රමවේදය දුන්නා. සූත්‍රය දුන්නා දීමනාට අදාළව. හැබැයි මුදල් නැහැ කියන කාරණය මත සල්ලි පස්සේ දෙන්නම් කිව්වා. වෛද්‍ය සංගමයට කිව්වා අපි ඒකට එකඟ වෙමු මේ වෙලාවේ අමාරු නිසා කියලා. අපි කිව්වා අපි එකඟයි කියලා. හැබැයි දැන් ආණ්ඩුව කියනවා බදු ආදායම හොඳයි කියලා. ට්‍රිලියන 1.4ක බදු ආදායමක් තියෙනවා කියලා. දැන් හොඳයි නම් දැන් ගෙවන්න ඕන. ඒ ගෙවන්න බෑ. ඒ නිසා අපේ එක කාරණයක් තමයි ඒකත් වෘත්ති සමිති වෙනමත් කියනවා. ඒක වැදගත් කාරණයක් සල්ලි තියෙනවා නම් ගෙවන්න. එහෙම දිගටම ඒවා කප්පාදු කරගෙන ඉන්න බෑ. ඒකට අයිතියක් නැහැ. ඒ නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ විදියට ප්‍රශ්න ගණනාවක අපි ඉන්නේ. දැන් පේෂන්ට් චාර්ටර් එකක් රෝගී අයිතිවාසිකම් පනතක් ගේනවා. මේක ඉතිහාසයේ තම තිබුණු කතිකාවක් අපි එකට එකඟයි. කිසි ගැටලුවක්
නැහැ. රෝගීන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්න ඕන. හැබැයි ඒ වගේම සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අයිතිවාසිකම් ආරක්ෂා වෙන්නත් ඕන. ආණ්ඩුවේ ගැටලුව සෞඛ්‍ය කාර්ය මණ්ඩලෙ පිටින් යන්න බෑ. ඒක අපි ආණ්ඩුවට අවධාරණය කරනවා. ඒ නිසා සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ අයිතිවාසිකම් රැකෙන්න සුරැකෙන පනතක් බවට ඒක පරිවර්තනය වෙන්න ඕන. ඒකට කතා කරන්න ඕන. ඒකට වාඩි වෙන්න ඕන. ඒකට වෙනම කණ්ඩායමක් එකතැනක ඉඳගෙන හදලා බලෙන් පටවන්න බෑ. ඒකට අපි ඉඩ දෙන්නේ නැහැ. අනිත් පැත්තෙන් කියවුණු විදිහටම මෙතන සෞඛ්‍ය ශාස්ත්‍රය කියලා කියන්නේ විස බීජ, වෛරස්, බැක්ටීරියා පිරුණු එකක්. විවිධ ආයතනයකින් පැනලා යන්න පුළුවන් වුණාට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට පැනලා යන්න බෑ. කොවිඩ් ආපු වෙලාවේ අපි දැක්කා රිස්ක් එක. ඒ අනතුරු බරපතල විදියට තියෙනවා. යන වෙලාවට එන වෙලාවට උනත් ප්‍රවාහන පිළිබඳව ගැටලු තියෙනවා. උදේ 7ට එන රාත්‍රී 7ට යන්න, අතෙන් පස්සේ යන්න අමාරුයි. ඉතින් මේ රිස්ක් එක අනතුරු සලකලා බලන්න ඕන. ඒක තක්සේරු කරන්න ඕන. ලෝකයේම තක්සේරු කරලා තියෙනවා. තක්සේරු කරපු තැන් වල ගෙවනවා. ඩිසාස්ටර් එකදී විශේෂ විදියට ස්පෙෂලි ගෙවීම් කරනවා. මේකේ සාමාන්‍යනුත් නැහැ, ඩිසාස්ටර් එකදීත් නැහැ. ඒ නිසා එහෙම දිගටම යන්න බෑ. ඒක රිස්ක් එක ඇනලයිස් කරන්න ඕන, ඒක තක්සේරු කරන්න ඕන, ඒකට ගෙවීමක් කරන්න ඕන. ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යවරයාට කියන්නේ, ආණ්ඩුවට කියන්නේ සුනාමිය ආවා. සෞඛ්‍ය අමාත්‍යවරු අපිත් එක්ක වඩලා කතා කරා. කොවිඩ් ආවා. සෞඛ්‍ය අමාත්‍යවරු අපිත් එක්ක වඩලා කතා කරා. සාකච්ඡාවට ඉඳ තිබ්බා. ස්ටේක් හෝල්ඩර්ස්ලා කැඳවුවා. වෘත්ති සමිති කැඳවුවා. කැඳවල උපරිමයෙන් වැඩ කිල්ලුවා. අපි වැඩ කරා. ඒ වෙලාවේ කිසිදු පරණ ගැටලුවක් බෙදීමක් අපි හදාගන්නේ නැහැ. ඒ වෙලාවේ රට වෙනුවෙන් උපරිමයෙන් වැඩ කරන වෙලාව. මේ වෙලාවේ ආවා ඩිසාස්ටර් එක දික්වා සෞඛ්‍ය අමාත්‍යවරු වෘත්ති සමිතිවත් කැඳවුවේ නැහැ. මම කතා කරලා කිව්වා නලින්ද අමාත්‍යවරයාට. ස්ටේක් හෝල්ඩර්ස්ලා මීටින් එක කෝල් කරන්න හරි සමන් කරමු. අද වෙනකන් නැහැ. ඒ නිසා එහෙම සෞඛ්‍ය සේවාව යන්න බෑ. ඒ නිසා අපි සෞඛ්‍ය අමාත්‍යවරයාට කියන්නේ කරුණා කරලා වගකීම යුතු අමාත්‍යවරයෙක් විදියට වෙනස් වෙන්න ටිකක්. රවි කිව්ව විදියටම මේ උද්දච්චකම කියන එක ඉස්සරහට දාගෙන අපි තමයි තීරකයා, අපි තමයි තීරණ ගන්නෙ, අපි තමයි ක්‍රියාත්මක කරන්නේ කියන කාරණය තුලේ අදහස තුලේ හිටියොත් මේක දිගට යන්න බැරි වෙනවා. දිගට යන්න බැරි වෙනවා. ඒක නිසා වාඩි වෙන්න, කතා කරන්න, කතා කරමු අපි. පුළුවන් දේවල් දෙමු, බැරි දේවල් අපි එකඟ වෙමු. ගැටලුවක් නැහැ, කල් දාමු. හැබැයි එහෙම එකඟ වෙන්නේ නැත්නම්, එම මනස වෙනස් කරගන්නේ නැත්නම් වෙන ක්‍රියාමාර්ගයක් අපිට නැහැ. වෘත්තීය ක්‍රියාමාර්ගය හැර. අපි ඒක අද සෞඛ්‍ය බලධාරීන්ටත් ආණ්ඩුවටත් අවධාරණය කරමු.